අද දින ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය කරන වැඩමුළුව සහ සුහද හමුව මෙවරත් කොළඹදී පැවැත්වුණා. ඒ දිවින පුරා විසිරී සිටින 200කට අධික ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ සහභාගීත්වයෙන් එහිදී ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වෙනුවෙන් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක්ද පැවැත්වුණා. කන්ටෙන්ට් එකක් කරන්න යනවනම් අපි මෙහෙම අදහසක් තියෙනවා කියලා කියන්නේ අපි ගොඩක් වෙලාවට අපේ ආකල්පය තමයි අපි බිල් කරන්නේ ලෝයල්ටි. يعني සමදියාව, බැදියාව. අපි ඇත්තටම මේක අපි බ්‍රෑන්ඩ් එක වටා අපි හැමතිස්සෙම විශ්වාස කරන්නේ ඇති කරන්න ඕන සහෘදත්වය. අපි එක බැදීම ලොං ටර්ම් ගමනක් යන්න, දුර ගමනක් යන්න අපි හැමතිස්සෙම අපි අතර තියෙන අවබෝධය තමයි ඉතාල වැදගත් කියලා හිතන්නේ. අපි අතර තියෙන බැදීම තමයි ඉතාල වැදගත් කියලා දෙන්නේ. වසර 20ක් මුළුල්ලේ අද දෙරණ වෙනුවෙන් කැපවෙමින් ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති නාලිකාව ලෙස අද දෙරණ ඔසවා තබන්නට අඛණ්ඩ මාධ්‍ය මෙහෙවරක නිරත වූ මාධ්‍යවේදීන් 43 දෙනෙක් ඇගයීමට ලක් කෙරුණා. දෙරණ සහ මං අතර ලොකු වෙනසක් නැහැ. රජයේ ප්‍රවෘත්ති පත්‍රයෙන් හැඳුනුම්පත නිකුත් කරද්දී අපිට කියනවා ඔබ කැමැතිම මාධ්‍යය කියලා මම ඉල්ලා තියෙනවා. දෙරණ කියන්නේ ඇත්තටම ආදේශීය මාධ්‍යවේදීන්ට සුවිශේෂ වූ ස්ථානයක්. මාධ්‍යවේදියෙක්ගේ කැරියර් එකට ඉස්සරහට යන්න ඒ ලබා දෙන ආයතනයෙන් ලබා දෙන සහයෝගය වැදගත්. ඒකෙදී දෙරණින් ලබා දුන්න සහයෝගය ඉතාම වැදගත්. මීට වසර ගණනාවකට ඉහතදී ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ඇගයීම සඳහා දෙරණ තමයි මුල් ආරම්භය ලබා දුන්නේ. ප්‍රවෘත්ති වල තාක්ෂණය AI කියයි නැත්නම් YouTube කියයි Facebook කියයි නිව් මීඩියා කියයි මොනවා ආවත් මැෂින්ස් ආවත් මොන දේ ආවත් ජනමාධ්‍යවේදියාගේ ජර්නලිසම් මැරෙන්න බෑ. ජර්නලිසම් තියෙන තාක්කල් මොන තාක්ෂණය ආවත් ජර්නලිසම් තමයි ජයගන්නේ. ඒක තමයි අපේ අරමුණ. ඒ නිසා අපි භෞතික දේවල් වගේම මානව සම්පතත් ඉදිරියට ගෙනියන්න අපි පියවර කිහිපයක් මේ අවුරුද්දේ